හෙලෝ මගේ YouTube යාළුවනේ. ඉතින් ඔයා ඉපදුනේ 6 වෙනිදා, 15 වෙනිදා හෝ 24 වෙනිදා කියන දිනවල නම් ඔයා ඉතා ආකර්ශනීය කෙනෙක්. ඔයාට අදාළ පාලන ග්‍රහතුමා වෙන්නේ සිකුරු. ඔයාලා ඉතින් දන්නවානේ සිකුරු තමා වාසනාව ගේන්නේ. මේ ලෝකේ ඉන්නවා නම් ගොඩාක් සැපට ඉන්න මිනිස්සු එයාලගේ සිකුරු ග්‍රහතුමා ඉතාම බලවත්. ඉතින් ඔයා ගැන කතා කරොත් ඔයා ආකර්ශනීය පෞරුෂයක් තියෙන, ඒ වගේම ඉතා හොඳ පෙනුමක් තියෙන, සමාජය තමා වෙත ඇඳ බැඳ තබා ගැනීමේ හැකියාවක් තියෙන වටින කෙනෙක්. ඒ වගේම ඔයා තුල ඉතා හොඳ මානුෂීය ගුණාංග තියෙනවා. ඔබ අන් අයගේ දුකේදීත් සැපේදීත් පිහිටවන, පවුලට සහ යහළුවන්ට පණ වගේ ආදරය කරන නැචරල් හීලර් කෙනෙක්. ඉතින් මේ දිනවල උපන් ඔයාලට සංගීතය, විලාසිතා සහ සෞන්දර්ය සම්බන්ධ වූ දේවල් ගැන ඉහළම ගණේ රසඥතාවයක් හා දක්ෂතාවයක් තියෙනවා. රණ්ඩු සරුවල් වලින් නැතුව සහයෝගයෙන් සහ සමගියෙන් වැඩ කටයුතු කරන්න ඔයා ගොඩාක් උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම ඔයා નિરાයාසයෙන්ම සැප පහසු ජීවිතයක් හිමි, ධනය ඉක්මනින්ම ආකර්ෂණය වෙන වාසනාවන්ත කෙනෙක්. ඒ වගේම ඔබේ දුර්වලතා ගැන කතා කරන විට අනිත් අය වෙනුවෙන් තමාගේ මුදල් සහ සෞඛ්‍ය කැපකිරීමට යාම නිසා ඔබ සමහර විට පීඩාවට පත්වේ. අන් අය තමා ගැන කුමක් සිතයිද කියන කනස්සල්ලෙන් ඔබ සමහර විට පසුතැවේවි. ඔබ ලක්සරි ජීවිතයකට ලොකු ආසාවක් තියෙන කෙනෙක් නිසා විලාසිතාවලට, shopping වලට ඔබ ලිමිට් එකක් නැතුව වියදම් කරන නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඕනෑට වඩා මිනිසුන් විශ්වාස කිරීමට යාම නිසා සහ නැහැ බෑ කියන්න ඇති අපහසුව නිසා සමාජයෙන් ද්‍රෝහිකම් වලට සහ මූල්‍ය වංචාවලට ලක්විය හැකි නිසා ඔබ ඒ ගැන ඉතා විමසිලිවත්ව කටයුතු කළ යුතුයි. වකුගඩු, හෝමෝන, උගුර සහ සම ආශ්‍රිත රෝගවලින් මෙන්ම මානසික පීඩාවලින්ද ඔබ පරිස්සම් විය යුතුයි. ඒ වගේම රැකියා සම්බන්ධව ගත් විට ඇක්ටින්, ෆැෂන් ඩිසයිනින්, මොඩලින්, කොස්මෙටික්ස්, හොටෙල්, ටුවරිසම්, ස්වර්ණාභරණ සහ ලක්සරි භාණ්ඩ සම්බන්ධ වූ ව්‍යාපාර වලින් සහ රැකියා වලින්ද ඔබට ඉතා ඉහළ ලාභ ලබාගත හැක. ඒ වගේම ගුරු, වෛද්‍ය, සමාජ සේවා ආශ්‍රිත රැකියාද ඔබට ඉතා සුදුසු වේ. මේ දිනවල උපන් ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන ගත් විට සචින් තෙන්ඩුල්කර්, ලයනල් මෙසි, ආලියා භාට්, මధుරි ඩික්සිත්, ඒ වගේම ෂී ජින්පින් මේ දිනවල උපන් ඉතා ප්‍රසිද්ධ පුද්ගලයින් වේ. අංක 6 පාලන අංකයේ හිමි ඔබ નિરાයාසයෙන්ම ඉතා ආදරණීය පෞරුෂයකින් යුක්ත වේ. ඔබ රොමැන්ටික් දේවල් වලට අතිශය ප්‍රිය කරන කෙනෙක්. ඒ වගේම තෑගි භෝග, මල්, කැන්ඩල් ලයිට් ඩිනර් වලට ඔබ ඉතා ආස කරන කෙනෙක්. තම පාර්ට්නර්ව ඉතා ආදරයෙන් රැක බලා ගන්නා, ඔවුන්ව පෝෂණය කරන, ඔවුන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරන චරිත තමා මේ දිනවල උපන් ඔයාලා. නමුත් පාර්ට්නර්ව අධික ලෙස පාලනය කිරීමට යාමෙන් සහ පාර්ට්නර්ව සම්බන්ධව high expectations තබා ගැනීමෙන් ඔබට ඔබේ ජීවිතයේ සමහර විට ගැටලු ඇතිවිය හැකියි. ඒ වගේම ලානිල් පාට, රෝස පාට, සුදු පාට, ඒ වගේම පැස්ටල් කලර්ස් ඔබට ඉතා හොඳින් ගැලපෙන අතර කළු සහ තද දම් පාට භාවිතය හැකිතාක් ඔබ අඩු කළ යුතුයි. විශේෂ උපදෙස් ලෙස නැහැ බැහැ කීමට පුරුදු වීමෙන්, අධික ලෙස වියදම් පාලනය කිරීමෙන් හා ආදරයේදී සහකරුට අවශ්‍ය නිදහස ලබා දීමෙන් ඔබේ ජීවිතය ඔබට ලොකු තැනකට ගෙන යා හැකියි. ඒ වගේම ඔබ උපන්නේ හරියටම 6 වෙනිදා කියන දවසක නම් ඔබ රෙස්පොන්සිබල් කෙනෙක්. පවුලේ වගකීම් බාර ගන්නා ඕනෑම ප්‍රශ්නයකට මැදිහත් වන සාමකාමී පිරිසිදු චරිතයක් තමා ඔයාලා. ඉතාම සහයෝගීතාවෙන් යුක්තව සාමකාමීව අන් අයව පාලනය කිරීමේ ගුණයද ඔබ තුළ ඇත. ඔයා ඉපදුනේ ඕනෑම මාසයක හරියටම 15 වෙනිදා කියන දවසේ නම් ඔයා අතිශය වාසනාවන්ත කෙනෙක්. ජීවිතේ වැටුණු ඕනෑම අවස්ථාවකම නැවත වේගෙන් නැගී සිටීමේ සුවිශේෂී හැකියාවක් ඔබ සතුයි. ඔබ මිනිසුන් අතර ඉතා ජනප්‍රිය කෙනෙක් වන අතර ව්‍යාපාර සහ මාධ්‍ය මීඩියා ක්ෂේත්‍රවලින් ඉහළ ලාභ ලැබීමට ඔබට හැකියාවක් ඇත. ඒ වගේම ඔබ ඉපදුනේ ඕනෑම මාසයක 24 වෙනිදා කියන දවසේ නම් ඔයා කලාකාමී කෙනෙක්. ඒ වගේම ඔයා සහජයෙන්ම අන් අයව සුවපත් කරන්නෙක්. ඔයා ඉතා සෙන්සිටිව්, කාරුණික කෙනෙක්. අන් අයගේ දුකේදීත් උපරිමයෙන්ම පිහිට වෙන කෙනෙක්. සමහර අවස්ථාවල හැඟීම් වලට වහල් වන ඔබ විවේචනවලදී දැඩි ලෙස සිත රිදවා ගනී. ඔබ රංගනය, සංගීතය, චිත්‍ර සහ ලේඛන කලාව ගැන උපන් හපන් තියෙන අයෙක්. ඒ වගේම මේ දිනවල උපන් ඔයාලට ජීවිතයේ තියෙන අවස්ථාවලින්, ඒ වගේම ශක්තියන් වලින් ප්‍රයෝජන අරගෙන දුර්වලතා අවම කරගෙන ඔයාලගේ අරමුණු වලට ඉක්මනටම යන්න හැකි වේවායි කියලා මම සුබ පතනවා.